රටේම මිනිස්සු දරුණු ස්වභාවික ව්‍යසනයකින් දුක් විඳින අතරේ ජනතාව වෙනුවෙන් මුදල් අනුමත කරන්න අමාත්‍යාංශ 4ක වැයශීර්ෂ අනුමත කරන එක කඩාකප්පල් කරලා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ගිය විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක වියරු බලාපොරොත්තු ඇති පිරිසක් අද මහනුවර දිසාපති කාර්යාලයට ආවා. සුජීව සේනසිංහ, දිලිත් ජයවීර, එම්.ඒ. සුමන්දිරන්, මනෝ ගණේෂන්, අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම මේ කණ්ඩායමේ හිටියා. දිසාපති කාර්යාලයට ආව කණ්ඩායම සතියක් නිදි නැතුව ජනතාව වෙනුවෙන් එක විදිහට වෙහෙස වෙලා ඉන්න මහනුවර මහ දිසාපතිවරයාගේ රාජකාරියටත් බාධා කරමින් ප්‍රශ්න කළ ආකාරයයි මේ. මේක අපේ රටට මුහුණ දෙන්න වුණ දරුණුතම ස්වභාවික ආපදාවක්. සුලි කුණාටුව මිලිමීටර 500ක විතර මහ වැස්ස, නායා, ගම්වතුර, පැය කිහිපයක් මුළු රටම මේ මලගයක් වෙලා මහා ව්‍යසනයක් විපතක් රටේ ජනතාව සෑහෙන පීඩාවකට පත් වෙලා ඉන්නේ. ඉතින් කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. ඒ ගම්වතුරට අහුවෙච්ච නාය ගිය ඒ සෑම ප්‍රදේශයකම ජනතාව ජීවත් වෙන්නේ පුදුම අමාරුවකින්. ඒ කියන්නේ කිසිම මේ අවස්ථාවේදී මේ ආණ්ඩුව උපරිම කරනවා. ඉතින් ඒවා අවතැන් මේ තියෙනවා හොයාගන්න බැරි තැන්, ඒ සුළු තැන් මේවා අල්ලගෙන මේ විරුද්ධ පක්ෂේ ඉන්න අපතයින් නරුමයින් ජෝගි දාන උන් මේකෙන් ආතල් ගන්නවා. උන් හදන්නේ මේ විපත තව තවත් ඇදගෙන යන්න, අගාධයට දාන්න. මේකෙන් ගොඩ එන්න නෙමෙයි උන් හදන්නේ. දැන් මේ ත්‍රිවිධ හමුදාවම මේ වැඩේට පුදුම විදිහට සහයෝගයක් දෙනවා. මේ මිනිස්සු නැත්තම් අද රට තවත් අසරණ වෙනවා. දේශීය වශයෙන් කොච්චර මිනිස්සු සහයෝගය දෙනවද? විදේශීය වශයෙන් දැන් මේ රටවල මිනිස්සු ආරංචි වෙච්ච වෙලේ ඉඳලා මොනතරම් දැන් ආධාර එක්කව කරනවා. මුදල් භාණ්ඩ ආධාර එක්කව කරනවා. දැන් රටට අරින්න. ඉතින් මේ අවස්ථාවේදී අපි දැක්කා මේ මහනුවරට ඇවිල්ලා මේ ලංකාවේ මඩකලපුවේ මන්ත්‍රී කෙනෙක් රාසමාණික්කම් ඇවිල්ලා යාපනෙන් ඇවිල්ලා සුමන්දිරන් කොළඹින් ගිහිල්ලා නයා රොටි නයා දිලිත් ජයවීර එතනින් ගියා සුජීව සේනසිංහ එතනින් ගියාම මනෝස් ගණේෂන් මුන් තමයි මේ විරුද්ධ පක්ෂයේ චණ්ඩි ටික බලු චණ්ඩි මේ බලු චණ්ඩි නරුමෙන් ගිහිල්ලා මහනුවර දිස්ත්‍රික් දිසාපතිට තර්ජනය කරනවා, චෝදනා එල්ල කරනවා. මුන් හදන්නේ මේ මිනිස්සුන්ව තව තවත් අවුලටපත් කරලා මේ වැඩේ මේ තවත් අවුල් කරලා දාන්න. අවුල් කරලා දාන්න මේ ආණ්ඩුව වට්ටන්න. ඒක තමයි මුන්ගේ අරමුණ දැන්. මුන් හදන්නේ ඒ වගේ තුප්පයි
වැඩ තමයි මුන් කරන්න හදන්න මේවස් ඔව කරහල්ලක මේ වැඩ ඉවරණට පස් මේ ඉස්සෙල්ලා මේ රටට වෙලා තියෙන විපතට උදව් කරන්න එපෑ මේ මිනිසුන් ගොඩදාන්න එපෑ මේ වෙලා තියෙන මහා ව්‍යසනයෙන් ගොඩගන්න එපෑ ඒකන මේ මුන් කරන්නේ මුන් මේකෙන් ආතල් ගන්නවා අපි දැක්ක පාර්ලිමේන්තුවට ඇවිල්ලා කබීර් හෂීම් එහෙම චණ්ඩි ටෝක් දානවා බොරු අමූලික බොරු කියනවා මොක්කුද මුන් මිනිස්සයෝද මහා කාලකන්නේ අපතයෝ ටිකක් විරුද්ධ පක්ෂවල ඉන්නේ මුන් ඇවිල්ලා මහනුවර ඉසාපතේ චෝදනා කරනවා ඉතින් ඒ මිනිස්සයාට ඒ මිනිස්සු මේ රාජ්‍ය නිලධාරීන් මේ වෙලාවේ පැය 24ම වැඩ ඒ කාර්යාල නොකොඩවා වැඩ කරනවා ඒ වෙලාවට ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ මානසිකව වට්ටන්න හදන්නේ පොඩ්ඩක් වචනයකින්වත් උදව්වක් නෙමෙයි කරන්නේ මනසට උදව්වක් නෙමෙයි වචනකින් හරි කරන්නේ මුන් හදන්නේ මේ මිනිස්සුන්ව තවත් වට්ටලා මේ ව්‍යසනයේ තව තවත් ඇදගෙන යන්න දැන් ගම් වතුර අඩු වෙලා දැන් රට ටික ටික යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා අනුර කුමාර සහෝදරයා පුදුම ඉවසීමකින් වැඩ කරනවා හොඳට මේක කළමනාකරණය කරනවා රාජ්‍ය නිලධාරීන් එක්ක වෙලා හොඳට කළමනාකරණය කරනවා විදේශ රටවල් වල එක්ක වෙලා හොඳට කළමනාකරණය කරනවා ඒ තානාපතිවරුන් එක්ක වෙලා අපිට පේනවා විදේශ රටවලින් පුදුම විදිහට ඒ රාජතාන්ත්‍රික වශයෙන් ආධාරය වෙනවා ඉතින් මුන්ට මෙයා මේ විරුද්ධ පක්ෂයේ ඉන්න නරින්ට මේවා බලන් ඉන්න බෑ මුන් ඇවිල්ලා හදන්නේ මේක කොහොම හරි තවත් විනාශයටපත් කරන්න ඒකින්ද අපි රටේ ජනතාවට කියන්නේ මුන්ට අහුවෙන්න එපා තව මුන් පරණ දේවල්ම තමයි ආයි කරන්න හදන්නේ මේවට අහුවෙන්නේ නැතුව ඉවසීමෙන් වැඩ කරන්න කියලා රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ හොඳ වුණොත් ඉන්න විරුද්ධ පක්ෂවල ඒ මිනිස්සුන්ට අපගේ ආචාර්ය පුද කරනවා